ආයුබෝවන් පුතේ හැමදෙනාටම එක ගානයි ලකුණු 10යි පුතා අද අපි කතා කරන්නේ 2019 සමාන්තර ශෛලී ගාන ගැන. යන්න කතා කරන්න පුතා. 2019 සමාන්තර ශෛලී ගානේ හරිම ලස්සන කතාවක් කියන පුතා මෙන්න මේ විදිහට. ක්‍රීඩා ඉසව්වකට සහභාගී වීමට බලාපොරොත්තු වන සුනීතා දිනපතා ඇවිදී ව්‍යායාමවල යෙදෙමින් පුහුණු වෙයි. පුතා පළවෙනි වගන්තියත් එක්කම ලස්සන චිත්‍රයක් හිතේ මවනෝ නේද? මේ සුනීතා කියන එක්කෙනා මේ ක්‍රීඩා සමගකට පුහුණු වීම මෙයා පුහුණු වෙන්න මෙයා ඇවිදීමේ ව්‍යායාම වල යෙදෙනවා කියලා ඒ ලස්සන කතාව අපේ හිතට ගේනවා පුතා පළවෙනි වගන්තියත් එක්ක. අපි කියවල බලමු එතනින් එහාට. පුතා මෙයා කොහොමද මේ පුහුණු වීම වල යෙදෙන්නේ? මේ සඳහා ඇය පළමුවන සතියේ මිනිත්තු 105ක්ද පළවෙනි සතිය ගත කරන පුතා මේකට මිනිත්තු 105ක් ගාන කියවන් යනකොට නිකන් දැනෙනව නේද ළමයි රටාව නිකන් එයා කියනවා වගේ දෙයක් දැනෙන්න ඕන පුතා දෙවන සතියේ මිනිත්තු 119ක්ද ගත කරයි එක් සතියේ පුහුණු වීම සඳහා ගත කරන කාලය අනුපිළිවෙලින් ගත්තට පස්සේ සමාන්තර ශ්‍රේණියක පිහිටයි පුතා ගාන අපිට පහසු කරලා ගානේ කෙලින්ම යා සංඛ්‍යා රටාවේ නමක් කියන සමාන්තර ශ්‍රේණිය කියලා පුතා යන්න අපිට මේකේ ලියා ගන්න පුළුවන් අපේ සංඛ්‍යා රටාව සුපුරුදු විදිහට කතාව කියවලා කතාවට අනුව රටාව ලියන පුතා එහෙනම් පළවෙනි පදේ 105ක් නේ දෙවෙනි පදේ යා ගාන දෙනවනේ පුතා දෙවෙනි සතිය පුහුණු වීමට ගත කරන කාලය 119ක් ඔන්න ඔය ආදී වශයෙන් තමයි පුතා සුනීතා පුහුණු වීම සඳහා කාලය ගත කරන්නේ. දැන් ඕක ලියනවත් එක්කම පළවෙනි සතියේ ගත කරන කාලය කියන්නේ කතාවට අනුව හිතුව පුතා සුනීතා පළවෙනි සතියේ පුහුණු වීමට ගත කරන කාලය. රටාවට අනුව හිතුවොත් පුතා සංඛ්‍යා රටාවේ නැත්තම් සමාන්තර ශ්‍රේණියේ පළමු පදේනේ. දෙවෙනි එක සුනීතා දෙවෙනි සතියේ පුහුණු වීම සඳහා ගත කරන කාලය. කතාවට අනුව හිතුවොත් රටාවට අනුව හිතුවොත් පුතා සමාන්තර ශ්‍රේණියේ දෙවනි පද 119 මොකක්ද ළමයි අහන පළවෙනි ප්‍රශ්නේ පුතා පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මෙම සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය සොයන්න අනි අතිශය සරල ගානන්නේ පුතා මේ අහලා තියෙන්නේ පොදු අන්තරය අනුඝාත පද දෙකක් අතර වෙනස අනුඝාත පද දෙකක් සැලකුවට පස්සේ පුතා පසුපදයෙන් පෙර පදේ අඩු කරලා ලැබෙන අගය එහෙනම් මේ අහන්නේ පොදු අන්තරයනේ පුතා එහෙනම් උත්තරේ 119 අඩු කිරීම 105 ඔන්න ලැබෙනවා පුතා 14යි කියලා. හරි ලස්සනට උත්තරේ මිනිත්තු 14යි කියලා ලියුවනම් හරි වටිනවා පුතා හොඳේ. ගානට අනුව මිනිත්තු 14යි කියලා ඉරි දෙකක් ගහන්නේ. ඒක තමයි මගේ අන්තිම උත්තරේ. එහෙනම් මේ ගත්ත මොකද්ද පුතා? පොදු අන්තරය. හරි. දෙවෙනි ගාන. පරිස්සමෙන් කියමු. දැන් අපි සංඛ්‍යා රටාව දන්නවා, පොළොව පදේ දන්නවා, පොදු අන්තරය දන්නවා. මේ දේවල් දැනගෙන පුතා දෙවෙනි ගාන කියවන්නේ. අය 7 වන සතියේ පුහුණු වීම සඳහා ගත කරන කාලය මිනිත්තු වලින් හොයන්න. පුතා කතාවට අනුව හිතුවොත් එහෙම 7 වන සතියේ මේ සුනීතා පුහුණු වීමට ගත කරන කාලය රටාවට අනුව හිතුවොත් පුතා රටාවේ 7 වෙනි පදය නේද? එහෙනම් පුතා හරි පරිස්සමෙන් දාමු. අපි දන්නවා පද n වෙනි පදයේ හොයන සූත්‍රය tn සමානයි a ධන n ඍණ 1id tn සමානයි a ධන n ඍණ 1id මට ඕන පුතා 7 වෙනි සතියේ මෙයා ගත කරපු කාලය හොයන්නනේ පුතා එහෙනම් t7 වෙනි සතිය t7 සමානයි ඒ කියන්නේ පළමු පදය දන්නවා පුතා 105යි කියලා a ධන n ඍණ 1id 7 අඩු කිරීම 1යි d කියන්නේ පුතා අපි පරිස්සමෙන් හොයාගත්තු පොදු අන්තරය පරිස්සමෙන් සුළු කරමු පුතා මෙයාගේ අන්ත එක දැන් මෙතනින් එහාට සමාන්තර ශ්‍රේණිය ඉවරයි පුංචි සරල සමීකරණයක් විසඳන්න පුතා එහෙනම් t7 සමානයි 105 එකතු කිරීම 6 ගුණ කිරීම 14 පරිස්සමෙන් සුළු කරමු පුතා මුලින්ම ඔයා 6 14න් ගුණ කරලා ඉන්නව නේද ඔයා දන්නවා ඒවා 6 වරක් 44න් 4 දානවා පුතා දෙකක් ඉතිරි 6 වරක් 6යි 6යි 2යි අඩු කරගෙන පුතා 8යි කියලා එහෙනම් අවසාන පිළිතුර ලැබෙන පුතා 105 එකතු කිරීම 84 189ක් එහෙනම් 7 වන සතියේ එයා පුහුණු වීම සඳහා ගත කරන කාලය හරි ලස්සනට මගේ අවසාන පිළිතුර දෙනවා පුතා මිනිත්තු වලින් හොඳේ ගාන හද ඉවර වෙලා අවසාන පිළිතුර පුතා මිනිත්තු වලින් දෙනවා මිනිත්තු 189ක් මේ හැදුවේ සමාන්තර ශ්‍රේණි ගාන 2019 දෙවනි කොටස ගානේ කොටස් දෙකක් ඉවරුණා පුතා අතිශය සරලව
අපි අවසාන පිළිතුර දක්වාම ගමන් කරා. ඔය බලමු තුන්වෙනි කොටස මොකද්ද කියන්නේ කියලා. හරි ළමයි අපි එහෙනම් බලමු තුන්වෙනි කොටස ගානේ මොකද්ද කියන්නේ කියලා. පුතා ඇය පුහුණුවීම සඳහා සතියකදී ගත කරන කාලය මුල් වරට මිනිත්තු 221 ඉක්මවන්නේ කීවන සතියද කියලා තමයි අපෙන් අහන්නේ. කීවන සතියද? පුතා ඒකට අපි සංඛ්‍යාරටා මේ විදිහ හොඳටම දන්නවා. පළවෙනි පදයේ කීයද පුතා 105යි. දෙවෙනි පදයේ 119යි නේද? අපි කලින් හොයාගත්ත පුතා හත්වන සතිය ගත කරන කාලය 189යි කියලා. මේ අහන්නකො මේ මොකද්ද මේ කියන්නේ කියලා. හිතන්න පුතා පළමු සතිය ගත කරන කාලය 105යි. දෙවන සතිය 119යි. අපි කලින් ප්‍රශ්නේ හැදුවා පුතා මේ සුනීතා හත්වන සතිය ගත කරන කාලය කොච්චරක්ද කියලා 189ක් කියලා අපි කලින් ගානේ හදාගත්තා. හත්වන සතිය ගත කරන කාලය. මේ අනුව ගත්තාම පුතා මේ ගානේ කියනවා සුනීතා පළවෙනි වතාවට මිනිත්තු 221 ඉක්මවන්නේ මොන සතියේද? ඒ කියන්නේ 221කට වඩා වැඩි කාලයක් මෙයා ව්‍යායාම වල ඉඳින්න මොන සතියේද කියලා තමයි අහන්නේ. දැන් තමයි මේ ගාන හදද්දී පුතා තේරුම් ගන්න ලේසි. අපි හිතනවා පුතා ඇත්තනම සුනීතා මිනිත්තු 221ක් ව්‍යායාම කරන්නේ මොන සතියේද කියලා අපි හිතනවා. TN සමානයි 221යි. පළවෙනි සතිය 105යි කියලා පැහැදිලිනේ. දෙවෙනි සතියම 119 කියලා පැහැදිලි. මිනිත්තු 119. හත්වන සතිය මිනිත්තු 189. ඔය ආදී වශයෙන් ගියාට පස්සේ පුතා අපි හිතනවා අපි බලනවා මිනිත්තු 221ක් මෙයා පුහුණුවීම් වල යෙදෙන්නේ මොන සතියේද කියලා පොඩක් කල්පනා කරලා බලන්න. දැන් එහෙනම් පුතා අපි බලනවා TN සමානයි A ධන n ඍණ 1id සූත්‍රය. මේ සූත්‍රය දාලා මම හොයන්න යන්නේ මිනිත්තු 221 කියන්නේ මොන සතියේද කියන එක. මොන සතියේද කියලා හොයන්න යනකොට පුතා මිනිත්තු 221 කියලා කියන්නේ අපි දන්නවා පුතා A කියන්නේ පළමුණු පදය 105ක්. n තමයි ඔයා හොයන්නේ n ඍණ 1. D කියන්නේ පුතා පොදු අන්තරය 14යි. එහෙනම් අපි හිතුවානේ මේ සුනීතා මිනිත්තු 221ක් ව්‍යායාම කරනවා කියලා යම් සතියකදී. එහෙනම් පුතා TN කියන්නේ 221යි. දැන් මම හොයන්නේ 221 කියන්නේ මොන පදයේද? රටාවට අනුව කල්පනා කරොත්. හරි. කතාවට අනුව කල්පනා කරොත් මිනිත්තු 221ක් යා ව්‍යායාම කරන්නේ මොන සතියේද? හරිද? ඉතින් ඒක මත තමයි පුතා මේ අපි එන්න හොයන්න හදන්නේ එන්න උත්තරය. සුළු කරමු පුතා පරිස්සමෙන් 221 සමානයි 105 එකතු කිරීම හරි ලස්සනට මේක 14න් ගුණ කරන පුතා වරහන 14 ගුණ කිරීමෙන් 14යි බලන්නකො පරිස්සමෙන් 14 ගුණ කිරීම ඍණ 1 ඍණ 14යි. පරිස්සමෙන් සුළු කරමු හොඳේ 221 සමානයි 105 අඩු කිරීම 14 කීයක් කියලා පුතා 105න් 10ක් අඩු කරාම 95යි 4ක් අඩු කරාම ලස්සන උත්තරයක් කියන පුතා 91යි 91 එකතු කිරීම 14යි 11 වසර මට්ටමින් සුළු කරනවා හොඳේ ඍණ 90 ධන 91 මේ පැත්තට ගිහලා ඍණ 91 වෙනවා 14යි n සමානයි පුතා 221 අඩු කිරීම 91 ලස්සන උත්තරයක් එනවා යනුව 14යි n සමානයි පරිස්සමෙන් අපි අඩු කරමුකෝ n එකක් අඩු කරාම බිඳුවයි එතනින් ආවට පේනවා පුතා මෙතනින් අඩු කරන්නේ 12න් 9ක් 12න් 9ක් අඩු කරාම පුතා ලැබෙනවා 3යි කියලා ඒකට මෙතන තියෙන පුතා 1 130ක් වාට පිළිතුර ලැබෙනවා. හරිද? දැන් පුතා අවසාන උත්තරේ මට මගේ බාරේ එන්න හොයන එකනේ. එන්න හොයන්න මම ලස්සනට දෙපැත්තම පුතා බෙදනවා 14යි. හරි පුතා පරිස්සමෙන් එහෙනම් බෙදමු අපි 130 බෙදීම 14. අර පේන පුතා 14 වඩා 10 140 නිසා අනිවාර්යයෙන්ම 9.0 ගණන් තමයි මෙතෙන් උත්තරේ එනවා ඇත්තේ. එහෙනම් 9න් ගුණ කරාට පස්සේ අපිට ලැබෙනවා පුතා උත්තරයක් 9 9 6 දැන් 3ක් ඉදිරියේ 9යි 10 11 12 126යි. ඉතුරු වෙනකොට 4ක් පුතා ආසන්න වශයෙන් අපි ගන්නවා 9.2ක් කියලා. පුතා එහෙනම් ලැබෙනවා පිළිතුරක් කියලා n සමානයි 9.2යි. මේකනේ පුතා දැන් ඔයාලට පේනවා මේ සංඛ්‍යා රටාවේ අපි හිතුවත් එහෙම 221 කියලා පදයක් තියෙනවා කියලා ඒ පදේ තමයි 9.2 කියන පදේ. හැබැයි ඔයා දන්නවා පුතා සංඛ්‍යා රටාවක පදයක් කවදාවත් දශම සංඛ්‍යාවක් වෙන්න බෑනේ. එහෙනම් මෙයා කියන්නේ 221කට වඩා වැඩි වෙන්න මොන පදේද කියලා. 221 කියන්නේ 9.2 නම් පුතා වැඩි වෙන්නේ අනිවාර්යෙන්ම
10වෙනි පදේ. හරිද? එහෙනම් ගානට අනුව කල්පනා කරොත් මේ අය පුහුණු වීම සඳහා සතියකදී ගත කරන කාලය මුල් වරට 221 ඉක්මවන්නේ මොන සතියද පුතා? 10 වන සතියයි. 9.2 උනේ පුතා මේ 9.2 උනේ 221. එහෙනම් 221 කියන්නේ 9.2 නම් ඊට වඩා වැඩි වෙන්නේ මොන සතියද පුතා? 10 වන සතිය. 10 වන සතිය. එහෙනම් ඔය අන්තිම පිළිතුර ලියන පුතා 10 වන සතිය තමයි මිනිත්තු 221කට වඩා වැඩි කාලයක් මෙයා පුහුණු වීම වල යෙදෙන්නේ. හරි ළමයි අපි එහෙනම් බලමු පුතා ගානේ අවසාන කොටස මෙයා මොකද්ද කියන්නේ කියලා. පුහුණු වීමේ මුල් සති 10 තුල ඇය ඇවිදීමේ ව්‍යායාම වලට ගත කරන මුළු කාලය සොයන්න. කාලය පිළිබඳ ප්‍රශ්නයක් පුතා මුළු කාලය කොච්චරද කියලා හොයන්න ඕන. එහෙම හොයන යන ගමනේදී ඔයාලට තේරෙනවා පුතා සති 10ක මුළු කාලය හොයනවා කියලා කියන්නේම මේ සංඛ්‍යා රටාවට නුව ගත්තොත් එහෙම සංඛ්‍යා රටාවේ මුල් පද 10 එකතු වෙන ළමයි මෙයා අහන්නේ. නේද? මුල් පද 10 එකතු. පුතා එහෙනම් මුල් පද 10 එකතු හොයන යන ගමනේදී ඔයාලට අනිවාර්යෙන් මතක් වෙන්න ඕන සූත්‍රය තමයි SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි 2යි a ධන n ඍණ 1යි දී සූත්‍රය. පරිස්සමෙන් සූත්‍රය ආදේශ කළොත් අපිට හොයන්න පුළුවන් පුතා මුල් සති 10 ඇතුලේ මෙයා කොච්චර වෙලාවක් ගන්නවද මේ පුහුණු වීම වලට කිත් S10 මුල් සති 10 නේ පුතා 10 බෙදීම 2 2යි a කියන්නේ පළමු පදයේ 105යි ධන n ඍණ 1යි කියන්නේ පුතා 10 අඩු කිරීම 1යි d කියන්නේ පොදු අන්තරය 14යි. පරිස්සමෙන් සුළු කරලා අපි බලමු මුල් සති 10 ඇතුලේ කොච්චර කාලයක් මෙයා පුහුණු වීම සඳහා ගත කරනවද කියලා. පරිස්සමෙන් සුළු කරමු පුතා. 10 දෙකෙන් බෙදුවම 5යි. 105 දෙකෙන් ගුණ කරාම ලැබෙන පුතා උත්තරයක් වඩා 210යි. එකතු කිරීම 10න් එක කඩු කරලා 9යිනේ. 9 ගුණ කිරීම පුතා 14. පරිස්සමෙන් සුළු කරමු හොඳේ. 5යි 210 එකතු කිරීම 9 ගුණ කිරීම 14. 9 18 20න් 6 දැම පුතා 3ක් ඉතිරි 9 10 11 12යි 126ක්. පුතා එකතු කරන්න ඔයා 210ට 126 ලැබෙනවා පුතා උත්තරයක් 5 ගුණ කිරීම 210 එකතු කිරීම 126යි කීයක් වෙනවද පුතා 6යි 2යි 1යි 3යි 2යි 1යි 3යි 336. එහෙනම් අවසාන පිළිතුර ලැබෙන්න පුතා 336 ඔයා 5න් ගුණ කළා වට අවසාන පිළිතුර ලැබෙනවා. 6 5 බිඳුව දැම්මා 3ක් ඉතිරි. 5 3 15යි 15යි 3යි 18න් 8 දැම්ම පුතා එකක් ඉතිරි. 5 3 15යි 1යි 16යි. 1680යි මොකද්ද පුතා අවසාන උත්තරය මිනිත්තු. එහෙනම් සුනීතා මුල් සතිය 10 ඇතුළත කොච්චර කාලයක් ගන්නවද පුතා පුහුණු වීම වලට මිනිත්තු වලින් ගත්තොත් මිනිත්තු 1680ක්. බලමු පුතා මේක තව පොඩි කොටසක් ගන්නවා ගානේ. බලමු මෙයා අහන ඊළඟ කොටස මොකක්ද කියලා. 2019 සමාන්තර ශ්‍රේණි ගාන පුතා අවසාන කොටස අහන්නේ මෙන්න මේ විදිහට. අයසේ ඇවිදින මධ්‍යක වේගය පැයට කිලෝමීටර 6ක් නම් එම කාලයේදී ඇය ඇවිදින මුළු දුර සොයන්න. ගාන කියවද්දිම වගේ හිතට එන උදා මේක වේගයේ සමාන දුර බෙදීම කාලය පදනම් වෙච්ච ගානක් පිළිගරනේ. අනිවාර්යෙන්ම ඔව්. එහෙනම් පුතා පරිස්සමෙන් ආදේශ කරන්න වේගය සමානයි දුර බෙදීම කාලය. අපි ඉගෙනගෙන තියෙන සූත්‍ර. පුතා වේගය මෙයා ගානේ දෙනවා 6යි kmh ඍණ 1 පැයට කිලෝමීටර 6ක වේගයෙන්. දුර බෙදීම කාලය පුතා. එහෙනම් මේ අහන්නකො ඔය ගානේ අහන්න පුතා දුර. එහෙනම් දුර දන්නේ නැති නිසා මම x කියලා දාගත්තා. කාලය. කාලය කියන්නේ කොච්චරද පුතා? අපිට කලින් ආපු උත්තරේ මතකයි නේද? 1680යි මිනිත්තු. පුතා මේක ලිව්වහම පස්සේ ඔයාලට තේරෙනව නේද? මෙතන ඒකකවල නොගැලපීමක් තියෙනවා. මෙයා දීලා තියෙන පුතා පැයට කිලෝමීටර වලින් අපි මෙයාගේ දුර කිලෝමීටර වලින් හොයනවා නම් පුතා මෙතන තියෙන්නේ මොනවද? මිනිත්තු. මෙතනදී කරන්න ඕන මුලින්ම පුතා දීලා තියෙන මිනිත්තු අගය පැය බවට පත් කරගන්න. ඒක ඔයා දන්නවා පොඩි කාලේදී 1680 ඔයා 60න් බෙදුවා නම් මිනිත්තු පැය බවට පත් කරගන්න පුළුවන්. ඔයාලා ලස්සන උත්තරයක් එනවා පුතා 2යි 6 2 12න් 2 දැම්මා 4ක් ඉතිරි. එහෙනම් ලස්සන උත්තරයක් එනවා පුතා 28යි කියලා. දැන් ඔයාගේ අවසාන උත්තරයට පේන්න ඕන පුතා. එහෙනම් 6යි kmh ඍණ 1 පැයට කිලෝමීටර 6ක වේගෙන් තමයි යන්නේ. x බෙදීම 28යි hours.
දැන් ගැලපෙනව නේද තමයි. පැයට කිලෝමීටර මෙයා පුතා කිලෝමීටර මෙයා පැය. දැන් ගැලපෙනව පුතා. දැන් එහෙනම් හරි ලස්සනට හරස් ගුණිතය දාලා ගාන ඉවර කරනවා. x සමානයි 6 ගුණ කිරීම 28. මෙන්න ඔයාලට ලැබෙනවා පුතා මේ සුනීත ගත කරපු සුනීත ගමන් කරපු මුළු දුර ප්‍රමාණයනේ. එම කාලයේදී ඇවිද ගිය මුළු දුර ප්‍රමාණය පරිස්සමෙන් ගුණ කරමුකෝ. එහෙනම් පුතා 48න් 8 දැම්මා 4ක් ඉතිරිනේ. 4 2 12යි 12යි 4යි 16යි කොච්චර දුර ගිහින්ද පුතා? කිලෝමීටර 168ක් මෙයා ගමන් කරලා තියෙනවා. බොහොම පහසුයි. මුල ඉඳන් හරි ලස්සනට ගාන කතා කරා නම් ගාන කියවුවා නම් හරි ගාන අවබෝධයට ගත්තා නම් හරි ලස්සන කතාවක් තිබ්බා. කතාව ඇතුළේ පුතා රටාව හඳුනාගත්තා. ඒ රටාව මුලින්ම අපි ලියුවා නේද? මුලින්ම ලියලා ඒ රටාව තුලින් හරි පරිස්සමට tn සමානයි ඒ දන n1 d සූත්‍රය වගේම sn සමානයි n බෙදීම 2යි 2යි ඒ දන n1 d සූත්‍රය දැම්මා. පරිස්සමෙන් දාලා ගානේ අවසාන පිළිතුර දක්වා ගමන් කරා. මේ අපි කතා කරේ පුතා 2019 සමාන්තර ශ්‍රේණි ගාන. අපි හමු යමු ආපහු දවසක 2020 සමාන්තර ශ්‍රේණි ගානත් එක්ක. ඔයා මේ එකතු වෙච්ච වැඩසටහන එක ගානයි ලකුණු 10යි ශූන්‍යයේ සිට අනන්තය කරා.